ඕගොල්ලෝ බලන්න මොන තරම් ජනතාවක් මේ කැන්ටන් පෙයාර් එකට ලෝකෙ පුරා විසිරී සිටින වෙළඳ ව්‍යාපාරිකයන් සහ ව්‍යාපාර ආරම්භ කරන්න දඟලන මොන තරම් ජනතාවක් මේ රෙජිස්ටර් වෙන්න මගේ චීන ජාතිකයට එහෙම මේ රටේ පුරවැසියන්ට එහෙම ලේසියෙන් එන්න බෑ හොරණ කෙනෙක් අවශ්‍යතාවයක් තියෙනවා ඒ නිසා අපිටත් පොලිමේ යන්න අවශ්‍ය වෙලා තියෙනවා ඔයගොල්ලෝ බලන්න මොන තරම් ජනතාවක් මේ කැන්ටන් වෙළඳ ප්‍රදර්ශනයට ඇතුල් වෙනවද කියලා මේකෙන්ම හිතා ගන්න පුළුවන් මම හිතන්නේ පුදුම ජනතාවක් ඒ කියන්නේ මම හිතන්නේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් එනවා වෙළඳ ව්‍යාපාරික කටයුතු නැරඹීම සඳහා අධ්‍යයනය කිරීම සඳහා සහ ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීම සඳහා අපි බලමු මේ ඇතුල්වීමේ දොරටුවේ දැන් සත්‍ය සමහර මේක නිකන් අර ලංකාවේ නේපාලේ අරගලේ තිබුණා වගේ තමයි මේ ජනතාව බලන්න පුදුම ජනතාවක් මේ වෙළඳ ව්‍යාපාර කටයුතු සඳහා පැමිණෙනවා ලෝකේ සියලුම රටවල් සහභාගී වෙනවා ඒක තමයි විශේෂත්වය අපි බලමු ඉස්සරහට මේකේ මොකද වෙන්නේ කියලා ලැබෙන තොරතුරු ලැබෙන සැනින් ඕගොල්ලන්ට ලබා දෙන්න උත්සාහ කරනවා මගේ ව්‍යාපාර කටයුතු කරගන්න ඕනේ ඒ අතරතුර ඕගොල්ලන්ට පේනවා ඇති මේ තියෙන්නේ C1 C2 C9 ඒ වගේ සඳහන් වෙලා තියෙන්නේ මේ කැන්ටන් ෆෙයාර් එකට අලුතෙන් කට්ටිය රෙජිස්ටර් කරගන්න ස්ථාන තමයි මේ තියෙන්නේ මම හිතන්නේ මේවර මම හිතන්නේ ලස්සන මේ කෝටියක් වගේ සෙනගක් ඇවිල්ලා ඇති කියලා හිතනවා. ඉතින් මේකයි තත්ත්වය තාමත් අපි රෙජිස්ටර් කරගන්න පොලිමේ ඉන්නේ මොකද මගේ අර විදේශ ජාතිකයා ඉතින් අපි රෙජිස්ටර් වෙලා තියෙන මීට අවුරුදු ගානකට කලින් ඉතින් අලුත් චීන ජාතිකයෙක් එනකොට ඔහු අනිවාර්යෙන් හැම අවුරුද්දම ඔහුගේ හඳුනුම්පත අලුත් කරගන්න ඕනේ. ඒ වගේ මේගොල්ලෝ දිනකට RMB 300ක් මේ ගෙවීමක් කරන්න ඕනේ ඇතුල් වෙන්න. ඉතින් ඒ රෙජිස්ටර් තමයි මේ කරන්නේ. බලන්න මොන තරම් ජනතාවක් මේ චීනයේ වෙළඳ ප්‍රදර්ශනයට පැමිණෙනවද කියලා. ඒක ඒ ජයග්‍රහණේ රටවල් වල ජයග්‍රහණේ තමයි ඉතින් මේවෙන් විදහාපාන්න නෙමෙයි තියෙන්නේ. මේ තමයි රෙජිස්ටර්ඩ් බැජ් එක මෙන්න මේ බැජ් එක තමයි ඉෂුව කරන්නේ. ඉතින් කට්ටියගේ යම් අඩුපාඩු සහ හැඳුනුම්පත් QR කෝඩ් හරහා එන්ටර් කරලා හැඳුනුම්පත ලබා දෙනවා. එක හැඳුනුම්පතක් ලබා ගත්තාම ඒක අවුරුදු ඕන කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. විශේෂයෙන්ම ෆොරිනර්ස්ලාට ඒ කියන්නේ මේ රටේ ඉන්න අයට ෆොරිනර්ස්ලාගේ හඳුන්වා දීමක් අවශ්‍ය වෙනවා නැත්නම් ඒකට ඇතුල් වෙන්න බෑ. ඒක තමයි විශේෂත්වය. ඒ ආවත් RMB 300ක ඒ කියන්නේ මෙහෙ යුවන් 300ක මුදලක් දීලා තමයි මේ පාස් එක ගන්න වෙන්නේ. ඔය තියෙන ඔය පාස් එක මගේ යාළුවට පාස් එක හදනවා. ෆෝන් එක හරහා QR කෝඩ් එකෙන් මුදල් ගෙවලා මුදල් ගෙවීම කරනවා. බලන්න මුදල් ෆෝන් එකේ මුදල් QR කෝඩ් එක හරහා RMB 950ක ගෙවීමක් කරන්න වෙනවා දවස් 4කට. දවස් 3කට දැන් ඒ මුදල් ගෙවුවේ හැටිය ගෙවූ සැනින් හඳුනුම්පත පින්ටරෙන් එළියට එනවා. ඊට පස්සේ ඒගොල්ලෝ ටැග් එකක් ගහලා ඔක්කොම කරලා ඒ අවශ්‍ය පුද්ගලයාට ලබා දෙනවා. ඉතින් ලස්ස සංඛ්‍යාත පොලිමක් ඉන්න සැනිකෝ පිටත් කරනවා වුන් ඔයගොල්ලෝ පොඩ්ඩක් බලන්න රෙජිස්ටර් වෙලා
බැජ් එක ගත්ත අය මේ ඒ ID කාඩ් එක ගත්ත මොන තරම් දහස් සංඛ්‍යාත සෙනඟක් පොලිමේ ඉන්නවද කියලා ඔය දහස් සංඛ්‍යාත සෙනඟක් හැඳුනුම්පත හදාගත්තට පස්සේ ඇතුළට යන්න ඉතින් මේක ඇතුළට කියන්නේ කැන්ටන් ෆෙයාර් ඇතුළට යන්නම වරුවක් යනවා මේ රෙජිස්ටර් වැඩසටහන කරගෙන අර අපිටත් ප්‍රශ්නේ තියෙන්නේ මේ විදේශිකයෙක් ඒ කියන්නේ මේ චීන ජාතිකයා අපිත් එක්ක එන නිසා ඔහුට හැඳුනුම්පතක් ලබා ගන්න ඕනේ. ඉතින් ඒ වගේ අපහසුතාවය මැද්දේ තමයි මේකට ඇතුල් වෙන්න ඕනේ. ඉතින් අලුතෙන් එන අයටත් මේක විඳින්න වෙනවා. අලුතෙන් එන අය අනිවාර්යෙන් මේ පොලිමේ ඉඳලා ඔක්කොම රෙජිස්ටර් වෙලා තමයි මේකට ඇතුල් වෙන්නේ. එක දවසයි මේක එහෙම වෙන්න ඕනේ. ඊට පස්සේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඊළඟ පළවෙනි දවසේ විතරයි මේ රෙජිස්ට්‍රේෂන් එක අරගන්න ඕනේ. මාර දුෂ්කර ක්‍රියා කරලා පාස් එක අරගෙන අපි දැන් මෙන්න මේ ආකාරයට තමයි කැන්ටන් ෆෙයාර් එකේ ප්‍රදර්ශන කුටි තියෙන්නේ. මේ තියෙන්නේ යතුරුපැදි මේ අංගනේ මේකට මේ 15/1 ඕ වගේ මේ හෝල් තියෙනවා විශාල ප්‍රමාණයක්. ඉතින් ඒ විශාල ප්‍රමාණයෙන් දැන් මේ හරිය තියෙන තනිකර යතුරුපැදි තමයි තියෙන්නේ. යතුරුපැදි නිෂ්පාදන එතකොට එක රේසින් පදිනේවා මේ වගේ දේවල් තමයි. එතකොට හුඟක් මේවා මට අපිට අවශ්‍ය වෙන ඒවා නෙමෙයි. අනාගතයේදී කියන්න බෑ. අනාගතයක් තියෙයිද දන්නේ නැහැ. කොහොම හරි මෙන්න මේ ආකාරයට තමයි ඉතින් බලන්න ලස්සන අපේ තරුණයන්ට එහෙම ලස්සන යතුරුපැදි තියෙනවා. මේ තියෙන්නේ මේ යතුරුපැදිය මේ බලන්න විවිධ වූ යතුරුපැදි මේක තමයි මෙතන තියෙන ලස්සන යතුරුපැදියක්. හලෝ නිහාව්. ඒ තියෙන්නේ මේ තියෙන්නේ යතුරුපැදි වල එන්ජින් විවිධ එන්ජින් වර්ග B මෙහි විශේෂත්වය තමයි මෙහි සෑම ප්‍රදර්ශන කුටියකම එන නරඹන්නන්ට වතුර බෝතලයක් දෙනවා. ඊට අමතරව මොනවා හරි ස්වීට් වර්ග දෙනවා. මේ බලන්න මේ අලුත් නිෂ්පාදනයක් වෙන්න ඕනේ. ඕගොල්ලන්ටත් දවසක මේවා නරඹන්න අවස්ථාව ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ කියන්නේ ලෝකෙටම යවන නව නිෂ්පාදන මේ බලන්න මෙන්න මේ යතුරුපැදිය මේක මම හිතන්නේ ජපානයේ එහෙමත් තියෙනවා. අර යකුසද මොකද්ද මේක රෝද 3ක යතුරුපැදියක්. යතුරුපැදිය මම හිතන්නේ කෝටි ගණනක්වත් වෙනවද දන්නේ නැහැ. ඒ වගේ පරීක්ෂා කරලා බලන්න පුළුවන්. මේ තියෙන්නේ විවිධ යතුරුපැදි ආසයට මේ බලන්න මෙන්න මේ යතුරුපැදිය මේ එන්ජින් එක මම හිතන්නේ අපේ කාර් එකක වෑන් එකක සයිස් එන්ජින් එකක් තමයි තියෙන්නේ. ඕන කෙනෙක්ට තොරතුරු හොයාගන්නයි ස්කෑන් කළේ. තවත් ලස්සන යතුරුපැදියක්. මේක නම් රෝද 2යි. රෝද 2 යතුරුපැදියක්. සියලුම මේ අංගනයේ සම්පූර්ණම යතුරුපැදි වලින් සමන්විත විවිධ වූ යතුරුපැදි තමයි. රේසින් යතුරුපැදි නැත්තම් විවිධ මේ බලන්න මේ වගේ යතුරුපැදි තමයි මේ අංගනයේ තියෙන්නේ. ඉතින් මට කාල වේලාව මගේ රාජකාරී කරන්නත් ඕනේ. ශ්‍රී ලංකා වාසී අපේ ජනතාවට මේ එන අයට නෙමේ මේවා දකින්න නැති මේ මොනවද වෙන්නේ ලෝකේ මොනවද නිෂ්පාදන කියන එක පෙන්වන්න මට හැම අවස්ථාවක් ලැබුණොත් මම ඒකෙන් ඕගොල්ලන්ට යුතුයකම ඉෂ්ට කරනවා. බලමු දැන් අපි ගමන් කරන්න ඕනේ අපේ පළාතට. මොකද අපි අපේ බිස්නස් වලට අදාළ පළාතට අලුත් තොරතුරු රැගෙන යනතුරු රැඳී සිටින්න ජය කිරණ.